හයි කොහොමද ඔයාලට? අද මම අරගෙන එන්නේ ගෙදර තිබුණු සංඝික දානයක වීඩියෝ එකක්. එහෙනම් අපි බලමු. ඉතින් මේ සංඝයා වහන්සේලා වඩින්න කලින් කට්ටිය ඉතින් බරටම වැඩ ගෙවල් ලස් කරනවා. දානෙට ලෑස්ති වෙනවා. අපි මේ දානෙ දෙන්නේ අපේ සීයා වෙනුවෙන්. සීයා නැති වෙලා දැනට හරියටම අවුරුදු 5යි. ඉතින් අපි මේ දානෙ දෙන්නේ අපේ සීයා වෙනුවෙන්. ඇත්තටම මට මේ දානේ හැම වීඩියෝ ක්ලිප් එකක්ම ගන්න බැරි වුණා. මොකද ඔයාලා දන්නවනේ මම ඉන්නේ ලංකාවේ නෙමෙයි කියලා. ඉතින් නංගිලා මල්ලාට කියලා තමයි මම මේ වීඩියෝස් ටිකක් ගෙන්න ගත්තේ. මොකද මට හිතෙනවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා හැම වීඩියෝ ක්ලිප් එකක්ම මෙතන නැහැ. දැන් කට්ටිය බලන් ඉන්නේ සංඝයා වහන්සේලා වඩිනකම්. ඉතින් මේන්නේ අපේ සුදු මාමියා හරිම බක්තියෙන් ධාතු කරඬුවේ හිස මත වඩම්වාගෙන යන විදිය තමයි මේ පේන්නේ. ඉතින් මේ වැඩම කරන්නේ අපේ විහාරස්ථානයේ විහාරස්ථාධිපති අතිපූජ්‍ය ගුණානන්ද හිමිපාණන්. මම ගෙදර හිටියේ නැති වුණාට සංඝයා වහන්සේලා වැඩම කරපු වෙලාවේ ඉඳන් දානේ ඉවර වෙනකම්ම වීඩියෝ කෝල් එකෙන් බලාගෙන තමයි හිටියේ. දැන් ඉතින් හැමෝම ධර්මදේශනය ශ්‍රවණය කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. හාමුදුරුවන් වහන්සේලා වැඩම කරාට පස්සේ දහවල් සංඝික දානය ඉතින් මේ විදිහට තමයි තිබුණේ. ඊට පස්සේ හැම හාමුදුරුවන් වහන්සේ නමකටම පිරිකර පූජා කරලා ආශිර්වාද ලබා ගත්තා. ඉතින් අප විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ වගේම ශ්‍රීපාද විද්‍යාපීඨ උපකුලපති ස්වාමීන් වහන්සේ විසිනුත් ධර්මානුශාසනාවක් සිදු කළා. ඊට පස්සේ සීයා ඇතුළු පවුලේ මියගිය ඥාතීන් සියලුම දෙනාට පැන් වඩලා පින් අනුමෝදන් කළා. ඒ වගේම මේ පින්කම සඳහා සහභාගී වුණු සියලුම දෙනාට පින් අනුමෝදන් කරලා මේ විදිහට දහවල් සාංඝික දානය නිමාවටපත් වුණා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ සීයාගේ දානය වෙනුවෙන් මහන්සි වෙලා උදව් කරපු සියලුම දෙනාටත් සහභාගී වුණු සියලුම දෙනාටත් ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම ගොඩාක්ම පින්.